දැන් ඊශ්‍රායලයේ කුෂිකාර්මික ආංශයේ රැකියා අවස්ථාවන් ගොඩක් තියෙනවා. දැන් ඊශ්‍රායලය කියන්නේ දැන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා ඊටමත් වේගයෙන් සංවර්ධනය වෙමින් තියෙන රටක්. ඉතින් මෙහි කුෂිකාර්මාන්තය සඳහා ඒ රට රාජ්‍ය වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කුෂිකර්ම ආශ්‍රිත වෝග නිෂ්පාදනය සඳහා. දැන් මේකෙදි රැකියා අවස්ථාන් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙනවා මේ කුෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාවන්. දැන් මෙහිදී ඇත්තටම පැහැදිලි කරන්න මට කාරණයක් තියෙනවා. දැන් පහුගිය කාලේදී මේ ඊශ්‍රායල් රැකියාව සඳහා පිටත් වෙච්ච ශ්‍රමිකයින් ඊශ්‍රායල් රැකියාව කරන අතරේදී ඔවුන් ඒ රැකියා ස්ථාන වලින් යම්කිසි පිරිසක් පැන ගිහිලා තියෙනවා. තව කොටසක් රැකියා නිවැරදිව කරන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මේ නිසා ඊශ්‍රායල් ඒ කුෂිකර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකින් තීරණය කළා ඔවුන් මේ ශ්‍රමිකයින් මේ විදිහට තමන්ට පාඩුවක් මේ ශ්‍රමිකයින් මේ ස්ථාන වලින් පැනලා ගියාම විශාල වියදමක් දරලා වුන් ශ්‍රමිකයින් රටට ගන්නෙ. එහෙම ගිය ශ්‍රමිකයින් පැනලා ගියාම ඒගොල්ලන්ට විශාල පාඩුවක් වෙනවා, ව්‍යාපාරයට පාඩුවක් වෙනවා. ඒ නිසා ඊශ්‍රායල් රජයට වුන් පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ රැකියා අවස්ථාවන් తాවකාලිකව නතර කළා. දැන්ට නතර වෙලා තියෙන්නේ. හැබැයි දැන් නැවත ශ්‍රී ලංකා විදේශ වාණිජ්‍ය කාර්යාංශය අලුතින් සැලසුම් සකස් කරලා තිනවා මේ ඊශ්‍රායල් සමග සාකච්ඡා කරලා මේ වසරේදී මේ නැවතිච්ච ඊශ්‍රායල් කුෂිකර්මාන්තයේ රැකියා අවස්ථා නැවත අපිට ශ්‍රී ලංකාවට ලබා ගන්නට ඇත්තටම ඔබට මෙහිදී පැහැදිලි කරන්න ඕනි කාරණයක් තියෙනවා තමයි. මොකද්ද? ඒක තමයි ඔබ ඊශ්‍රායල් රැකියාවක් යන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂ කුෂිකර්මාන්ත රැකියාවක් යන්න බලාපොරොත්තු වෙන ඔබට හොඳ හැකියාවක් තියෙන්න ඕනි. දරා ගැනීමේ ශක්තියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. එහෙම හැකියාවක් ඔබට නැත්නම් ඇත්තටම එපා ඊශ්‍රායල් රැකියාව සඳහා ආයුධම් කරන්න කුෂිකර්ම ආශ්‍රිත රැකියාව ආයුධම් කරන්න. මොකද කුෂිකර්ම කියන්නේ අපි දන්නවා මේ යම්කිසි එක තැනකට වෙලා AC තියෙන තැනක ඇතුලේ කාමරයක කරන එකක් නෙමෙයි, එළියේ බොහොම අවුවේ අමාරුවෙන් කරන්න ඕනි තියෙන රැකියාවක්. ඒකට තමන්ගේ ඇඟේ ශක්තිය නැතිනම් ඇත්තටම ආයුධම් කරන්න එපා. මොකද එහෙම වුණොත් අර දැන් නැවතිලා තියෙන රැකියා වගේ වැඩසටහන ආයි අපිට මේ සිද්ධියට අවාසනාවන්ත සිද්ධියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හොඳට අපිට හැකියාවක් තියෙනවා නම් පමණක් ආයුධම් කරන්න. ඉහළම වැඩක් තියෙන අංශයක් තමයි මේ කුෂිකාර්මික අංශයේ රැකියා අවස්ථාවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී කෙසේ හෝ ශ්‍රී ලාංකික මේ කෘෂිකර්මය ආශ්‍රිතව රැකියා අවස්ථා ලබා දෙන්නට මේ සඳහා ඉන්න තරුණ ප්‍රජාවට ඊශ්‍රායලයේ කුෂිකර්මික අංශයේ රැකියා අවස්ථා ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබටත් ආයෝජන කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ලංකාවෙන් පිට විදේශ රටක සිටිනවා නම් ඔබට මේ තිරේ පහලින් දිස් වෙන WhatsApp අංකයටත් ඔබට අමතන ඔබේ තොරතුරු ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා.